යමුද මගෙත් එක්ක මුලදී වල ලස්සන බලන්න. Welcome to my YouTube channel. ඔන්න අද මමයි අම්මයි දෙන්න යන මුලදී. ඉතින් මේ ගමට ඔයාලවත් එකතු කරගන්න තමයි මම මේ හදන්නේ. ඉතින් මමයි අපේ අම්මයි දෙන්න දැන් මේ ඉන්නේ මුලදී යන බස් එකක් එනකම්. අපි දෙන්න මේ ඉන්නේ කොළඹ මුලදී කෙලිම බස් එකක් තියෙනවා. ඒක එනකම් තමයි මේ ඉන්නේ. ඔන්න එහෙනම් අපේ බස් එක ආවා. ඉතින් මේ බස් එක යන්නේ දඹුල්ලට ගිහින් ඒ 9 රෝඩ් එකේ තමයි මුලදී වලට යන්නේ. මේ යන අතරමඟ තමයි අපිට මිහින්තලේ එහෙමත් හම්බ වෙන්නේ. ඉතින් මම ඔයාලට කිව්වේ නෑනේ ඇයි අපි මේ මුලතිව් යන්නේ කියලා. අපේ අක්කා ඉන්නේ මුලතිව් වල. එයා එහෙ තමයි වැඩ කරන්නේ. එයාට පළවෙනි පත්තේම හම්බ වුණේ මුලතිව් වලට. ඉතින් අද මමයි අම්මයි දෙන්න යනවා එයාව බලන්න මුලතිව් වලට. මම හැමදාම කැම්පස් යන්නෙත් මේ පාරෙමයි. ඒ වුණාට හැමදාම වගේ මම ඉතින් මේ පාර දෙපැත්තේ ලස්සන බල තමයි යන්නේ. ඔයාලත් බලන්නකෝ. මේ තමයි කටුසෑය. ගොඩක් බාර ඔප්පු කරන කට්ටිය මෙතෙන් එනවා මම දැකලා තියෙනවා. කටුසෑය තියෙන්නේ මිහින්තලේ. ඉතින් මිහින්තලේ දැක්කහම මට නම් ඉතින් මෙතනින් බැහැලා කැම්පස් එකට යන්නමයි හිතුනේ. ඒ වුණාට අද මම යන්නේ මුලතිව් වලටනේ. අපි යමු මුලතිව් වලට. දැන් ඉන්නේ අපි වවුනියා බස් ස්ටේෂන් එකේ. මෙතන ඉඳලා අපි ඊළඟට ආයෙ බස් එකක මුලතිව් වලට ආවා. ඔන්න මේ මම ඉන්නේ අපේ අක්කගේ ක්වාටර්ස් එකේ. අපි ඉතින් මේ ආවේ උතුරු පළාතටනේ. බලන්නකෝ මෙහි තල්ගස් එහෙම ගොඩක් තියෙනවා. මෙතන මේ ඉස්සරහින්ම තියෙන බිල්ඩින් එක තමයි මුලතිව් ප්‍රාදේශීය රෝහල. ඔන්න ඉතින් පහෝදා උදේ අපේ අක්කා අපිව මුලතිව් බීච් එක බලන්න එක්ක යන තමයි ලෑස්ති වෙන්නේ. අක්කා ඉන්න ක්වාටර්ස් එකේ ඉඳලා පොඩි දුරකින් තමයි මුලතිව් බීච් එක තියෙන්නේ. ඉතින් අපි තුන් දෙනා මේ පාර දිගේ 5ම යනවා බීච් එකට. යන අතරමඟ ඉතින් අතර වෙලා පොඩි දෙයක් කාලම යන්න කියලා හිතුවා. මෙහෙ ඉන්න ගොඩක් අය නෙමෙයි. ඇත්තම කිව්වොත් මෙහෙ ඉන්න හැමෝම වගේ ටැමිල් අය. ඉතින් කලාතුරකින් තමයි සිංහල දන්න කෙනෙක් අපිට හම්බ වුණේ. ඒ වුණාට මම දැක්ක විදිහට මේ පැත්තේ හැමෝම වගේ හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඔන්න අපි ආවා මුලතිව් බීච් එකට. බලන්නකෝ මෙතන කොච්චරනම් ලස්සනයිද කියලා. ආපු ගමම රැල්ල පාගන්න කලින් මෙන්න මෙතන ඔන්චිල්ලාව දැකලා අපිට හිතුණා ඔන්චිලි පැදලම යන්න. මුලතිව් බීච් එක කියන්නේ මම දැකලා තියෙන ලස්සනම වගේම පිරිසිදුම බීච් එකක්. සයුරේ ජීවිත නැව පෙරදී මුතු සොයන අය කොහෙදෝ පනනල පාගා පමණයිදෝ නොවෙනස් වෙයි කුරුදුකි දැන් පානනා. ඔන්න ඉතින් අපි බීච් එකට වෙලා ගොඩක් වෙලා හිටියා.
ඉතින් අද දවස අපි තුන්දෙනා මෙන්න මේ විදියට තමයි ගත කරේ. එහෙනම් මේ වීඩියෝ එක අද මෙතනින් මම එන්ඩ් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.